ඇස් දෙකකින් ලෝකයේ දිහා බලලා ඔයා ඉගෙන ගන්නකොට එයා තනිය හැකින් තමයි ගේම ගන්නේ. මම හිතුවේ යම් පෙනීමක අඩුයි කියලා. නමුත් අද තමයි කිව්වේ මට සර් ඒ ඇහැ පේන්නේම නැහැ. එක හැයි මට පේන්නේ. ප්‍රශ්න කියන එක ජීවිතයට බාධාවක් කරගන්න එපා. නොගිය තැනක් නැහැ. ඩොක්ටර්ස්ලා ගාව බිම පෙරලිලා වැන්දානේ මගේ දුව කොහොමද සනීප කරලා දෙන්න මට හරි දුකයි ඒ වෙලෙති. ඇහැ වහගෙන තනියෙන් තමයි වැඩ කරේ ගොඩක් දුරට. ඒ ප්‍රශ්නේ හින්දා හැමෝම වගේ කොන් කරා. තාත්තා විතරයි හිටියේ ඕනි දෙයකට. ඔයාලා හැමෝටම පාඩම් කරන්නේ නැහැ කියලා බයිනකොට මට පාඩම් කරන වැඩි උඹ ගිහි නිදියහන් කියලා තමයි බයින්නේ. අර විභාග ලිව්වත් මම විශේෂ අවශ්‍යතා දාලා. ඒ කියන්නේ ඇස්වලින් කඳුළු ගලනවා පේපරේ ලියනකොට. ඇහැක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. කවදා හරි මං සල්ලි දීලා හරි ඇහැක් මොකක් හරි කරගන්න පුළුවන් නේ කියලා කැම්පස් එකට ගියා. හැමදාම පන්තියේ පාඩම් වෙන්නේ ඉස්සරහා පෙළේ මුලින්ම එන්නේ ලොජික් සබ්ජෙක්ට් එකට. කලාතුරකින් ඉස්කෝලේ එක්සෑම් එකක් තිබුණොත් විතරයි පන්තියේ කට් කරන්නේ. විශේෂත්වයේ තියෙන්නේ ඇස් දෙකකින් ලෝකයේ දිහා බලලා ඔයා ඉගෙන ගන්නකොට එයා තනිය හැකින් තමයි ගේම ගැහුවේ. අනේකයි සුවිශේෂී කියන්නේ. ඉතින් මම ඒ සම්බන්ධව දන්නවා මට කියලා තියෙනවා. නමුත් මම ලොකුවට ඒ සම්බන්ධව දන්නේ නැහැ. මම හිතුවේ යම් පෙනීමක අඩුයි කියලා. නමුත් අද තමයි කිව්වේ මට සර් ඒ ඇහැ පේන්නේම නැහැ. එක හැයි මට පේන්නේ. ඉතින් ජීවිතේ ගොඩක් ප්‍රශ්න තියාගෙන ජීවිතේ ගොඩක් කම්කටොළු ඔස්සේ අද ඉස්සරහට ඇවිල්ලා ජීවිතේ ජයග්‍රහණය කරපු වීරයවන්ත දිරිය දරුවෙක් විතර මම සලකනවා. යම්කිසි දරුවෙක්ගේ ඇහෙන් කඳුලක් එන්නේ එයා මුළු ජීවිතේම ඒලවල් නිසා. අපිට මුළු ජීවිතේම ඒලවල් අපිට මොකද ඒලවල් හැර වෙන මාර්ගයක් තිබුණේ අපිට ජීවිතේ ගොඩ එන්න. මගේ තාත්තා ගොවිතැන් කරේ එහෙනම් මාත් ගොවිතැන්. මම ඉගෙන ගත්තේ නැත්තම්. ඒ වගේ විශේෂ තත්වයක් තිබිලත් ඇය අද 3S අරගෙන ලංකාවේ හොඳම යුනිවර්සිටියකට යනවා. අපි ඒ නිසා මුලින්ම කතා කරමු. මේ අයිලන්ඩ් රෑන්ක් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි සුපිරි හේතුණක් ගත්තු අපේ ගුරුකුලයේ ආදරණීය සෙව්මිනි. කට්ටියට සුබ දවසක්. මම ඒ තුනයි රෑන්ක් එක 1.64යි මම ගුරුකුල ඉස්කෝලේ. ආට කියන්න තියෙන කියන්නේ ප්‍රශ්න කියන එක ජීවිතයට බාධාවක් කරගන්න එපා. අර මගේ උපතින්ම හම්බෙලා තියෙන මම සීස කරලා හම්බෙනකොට ඒ ආණ්ඩුවක් වැදිලාලු. ඇහැට යන ස්නායුව මැරිලා. ඒ හින්දා ඇහැ කොච්චර බැලුවත් ඒක මොළයට ගිහිල්ලා ඒක නාභිගත වෙලා මට රූපයක් පේන්නේ නැහැ. සමහර වෙලාවට පේනවා ඩබල් විෂන්. දෙක පේන්නේ. පොතක් බැලුවත් අකුරු බැලුවත් දෙක පේන එකක් තමයි මට තියෙන්නේ. අර ඒ නිසා මම අර ඇහැ වහගෙන තනියෙන් තමයි වැඩ කරේ ගොඩක් දුරට. පාඩම් කරත් ක්ලාස් ගියාත් ඉතින් දෙක. ඒ හින්දා ඉස්සරහින්ම ඉඳ ගන්න පිටිපස්සේ ඉඳන් බලනකොට බෝඩ් එකේ අකුරු මට දෙක පේනවා. ඒ නිසා ඉස්සරහින්ම ඉඳ ගන්නවා. වඩි කාලෙ දැන් ඉතින් අර ඒ ට්‍රීට්මන්ට්ස් වලට යනකොට එහෙමත් අර ගොඩාක් කාලේ මගේ හැරෙනවා. ඒ ප්‍රශ්නේ හින්දා හැමෝම වගේ කොන් කරා. ඒ කියන්නේ කිසිම පරම්පරාවේ කාටවත් නැහැ උඹට වගේ ලෙඩ. එහෙම කියලා කොන් කරා. තාත්තා විතරයි හිටියේ ඕනි දෙයකට ඕනේ මගුලක් කරගන්න හිටියේ. ඉතින් ඒ ලෙවල් කරා ප්‍රශ්න ගොඩක් මැත්තේ. මට ඉතින් හරි සතුටුයි. සතුටු වෙන්න පුළුවන් රිසර්ච් එකක් දාපු එක ගැන. අනිත් එක අර සතියෙන් මම දවස් 3ක් යන්න ඕනි කොළඹ ඇස් පෙන්නන්න. අනිවාර්යෙන්ම යන්න ඕනේ. එතකොට මට සතියේ තව දවස් 4යි. ඒ කෙනෙක් ක්ලාස් ගියාට පස්සේ මට පාඩම් කරන්න ටයිම් එකක් නැහැ. ඒ නිසා මම ගොඩාක් දුරට කියන්නේ දවල් වරුවේ නිදිනවා. රැට පාඩම් කරනවා. සාමාන්‍යයෙන් 10ට විතර ඉඳගත්තට පස්සේ ක්ලාස් එකට ලෑස්ති වෙන්න එනකොට 6 නම් 10 ඉඳන් 6 වෙනකන් ආයේ මම පුටු වෙන්න කිට්ටවන්න කාටවත් බෑ. තාත්තා ඇවිල්ලා ගහලා නිදි කරවනවා. එච්චරට නිදියන් නැහැ. ඇස්සලින් කඳුළු බේරි වැක්කිරි පාඩම් කරනවා. අර ඔයාලා හැමෝටම පාඩම් කරන්නේ නැහැ කියලා බයිනකොට මට පාඩම් කරන වැඩි උඹ ගිහි නිදියහන් කියලා තමයි බයින්නේ. තාත්තා එයාට තේරෙන විදිහට කැම්පස් කියලා කිව්වෙත් මුලින්ම තාත්තට මං අම්මට නෙමෙයි ගිහිල්ලා රහසින් තාත්තට කිව්වා තාත්තේ මං කැම්පස් තාත්තේ මට ඒ 3ක් තියෙනවා කියලා. තාත්තා කියනවා මේ තාත්තට එක කියන්න තේරෙන්නේ නැහැ කෝල් කර හැමෝටම කියනවා මගේ ළමයට ඒ 3යි හොඳයිලු බම් මට තේරෙන්නේ නැහැ. හැබැයි යා ලොකු තැනකට යයි කියලා මට තේරෙනවා කියලා තාත්තා කියනවා. මට ඉතින් හරි සතුටුයි අර අපිට කවුරුත් තාත්තට සහෝදරි 8ක් ඉන්නවා. එනට 8 දෙනාගෙන් කවුරුත් ආවේ නෑ අඩුතරම මට සුබ පතන්නවත්. එයාලා කවුරුත් මාව ගණන් ගන්නේ නැහැ මට අර විශේෂ නිසා. අර විභාග ලිව්වත් මම විශේෂ අවශ්‍යතා දාලා. ඒ කියන්නේ ඇස්වලින් කඳුළු ගලනවා පේපරේ ලියනකොට. ඒ හින්දා විශේෂ අවශ්‍යතා වලට ඉස්කෝලෙන් හදලා දුන්නා. ඇත්තටම ඒ හින්දාත් සමහරට මට ඒකට යන්න පුළුවන් වෙන්නේ නැති මොකද මාව හොඳට බැලුවා එතන ශාලාධිපති හැම බැලුවා ඇවිල්ලා. ඒ කියන්නේ අර ඔයාලට හිතා ගන්න බෑ දැන් ඔයාලා පැය 8ක්
මනුස්සයෙක් නිදියන්න ඕන නම් මං හරිනම් පැය 16ක් නිදියන්න ඕන. මොකද මම ඇස් දෙකෙන් බලන්න ඕනි එක හැකින් බලනකොට හරි අමාරුයි ඔළුවට මාරම අමාරුයි ඔළුව රිදෙනවා. හැබැයි මං සර් උගන්වන එක හොඳට අහගෙන ඉන්නවා. ඉස්සරහටම ඇවිල්ලා සර්වම් ෆෝකස් කරගෙන අහගෙන ඉන්නවා මට. නැත්තම් ඔය සර්ගේ රෙකෝඩින් එකක් අහා ඉන්නවා. නැතෝ පාඩම් කරන්න ටිකක් අමාරුයි. අනිත් එක තමයි මේ මම ෆයිනල්ස් පේපර්ස් 10ම ලියුවාලටත් තියෙයි. සර්ගේ පේපර්ස් ටික මේ මාරයි. ඒ ටික කරාට පස්සේ මට අර පේපර් ලියනකොට පොඩ්ඩක්වත් බය නැහැ. මේ මොන කිරිකච්චක්ද කියලා හිතුණා. ඒක අච්චර අමාරුයි. ඔය සර්ත් එක්ක අඬනවා හැමදාම පේපරේ ලියලා අනේ සර් තව ලකුණු 5ක් වැඩි කරගන්න මට මොකක් හරි කියලා දෙන්නකෝ කියලා අහනවා. 10 ලියනකොට ලකුණු 75ක් තිබුණා මතක විදිහට. ඒකෙත් මුළු පේපරේම වැරදි නැතත් තියෙන ප්‍රශ්න 10ක් මම ගෙදර ගිහලා ආයෙ මම කරනවා. කරලා ඒ ටික අමුණනවා. සම්මන පිටු 120ක් විතර මම ලියන එක ලියනවා මම. ලියලා ඒක ෆයිල් එකකට දාගෙන පේපරෙත් දාගෙන සර් ඊට පස්සේ ඩිස්කෂන් එක තියෙනකොට සර් කියනකොට ඒ ටිකත් ආයෙ ලියාගන්න. ඊට පස්සේ ඒකේ අර මාකි ස්කීම් එකත් ඒකට මමල පංචර් කරලා තියාගන්න. ඒ විදිහට තාමත් තියෙනවා මේ ෆයිල්ස් ටික. එකව කරලා ෆයිල්ස් 10 මං ගාව තියෙනවා. ඇහැක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. කවදා හරි මං සල්ලි දීලා හරි ඇහැක් මොකක් හරි කරගන්න පුළුවන් කියලා කැම්පස් එකට ගියා. යන්න ඕනි කියලා හිතුවා. තරහස්සාව අත්හැරලා මාත් එක්ක නතර වෙලා පානතුරේ හැට බෙහෙත් කරා පොළොන්නරුවේ ගියා. අනුරාධපුරේ ගියා. නොගිය තැනක් නැහැ. ඩොක්ටර්ස්ලා ගාව බිම පෙරලිලා වැන්දානේ මගේ දුව කොහොමද සනීප කරලා දෙන්න මේක කරන්න බෑ කිව්වා. මාරියට දුක හිතුණා තාත්තට. ඊට පස්සේ මම තාත්තා කිව්වේ ඒ ලෙවල් කරන්න එපා බං. ඔන්න යෝගා ඇරලා දාපන්. කැම්පස් නැතත් උඹට මං ඉන්නවනේ කියලා. කැම්පස් ගියවම තාත්තට තියෙන සතුටුයි. සත් එක වැඩ කරනකොට අර ඔයාලට තේරෙයි. يعني නිකම්ම එක ගොඩ නැගෙනවා. ඔයාලා හරියට ක්ලාස් එකේදී ફોකස් කරනවා නම් මම කවදාවත් මට නික්නේම් එකකුත් දාලා තිබ්බ ක්ලාස් එකට වෙයි පිට හතක් වැස්සත් බෝට්ටුවකින් හරි පන්තියට එන ළමයා කියලා. ඒ ඔයාලත් පන්තියට එන්න අනිවාර්යෙන් මේ හැමදේ වැඩ ටික පිළිවෙලට කරගන්න. අන්තිමට ඔයාලට කවදා හරි ඉතුරු ඔයාලටත් මේ වගේ සතුටු හිතෙන දවසක්. එදාට ඒ සතුට විඳින්න අද දවස කැප කරන්න. මේ චූටි කාලයක් කැප කරොත් එහෙම ඔයාලා මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන්. හැබැයි මේ පොඩි කාලේ ඔයා සතුට විතර ඉන්න ආතල් ගන්න ගියොත් එහෙම ඔයාලට මුළු ජීවිත කාලෙම දුක් විඳින්න වෙයි. එහෙම කොච්චර ළමයි ඉන්නවද අද රිසර්ච් අපි ඒ 3යි කියනකොට සමහර ළමයි ඉන්නවනේ. ඒ 2යි S1යි තියාගෙන කොච්චර දුක් වෙනවද? ඒ නිසා හොඳ රිසල්ට්ස් එකට යන්න දැන් ඉඳන් මහන්සියන එක ලකුණක් අපරාධයි. උගන්නනකොට බීම බලන එක මොහොතක වාට එක ලකුණක් නැති වෙන්න පුළුවන් කියලා හිතලා වැඩ කරන්න. ඒ කියන්නේ දැන් උගන්නනකොට අඩුතන චුට්ටක් එහෙම වුණත් සමහර විට ඒ කරුණ එක්සෑම් එකේදී මාර විදියට වටින්න පුළුවන් කරුණක් වෙයි. ඒ නිසා වැඩ ටික කරගන්න හොඳට කරගන්න මං හදවතින්ම ඔයාලට හැමෝටම සුබ පතනවා. අනාගත නීතිඥයින්ගේ වර්තමාන නවාතැන මැජික් නොවූ ලොජික් සමීර එදිරිසිංහ